वर्षीय टीवी पत्तू स्वर्णातर प्रादेशिक सभाවේ වත්මන් සභාපතිතුමාන් ස්वर्ණාතර ප්‍රාදේශ සභාව භූමිය තුළට පැමිණෙන මොහොතයි මේ මොහොත. ඉතින් මෙතුමා ස්वर्ණාතර ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්තුමාපතිතුමනි අශෝක කීර්ති සභාපතිතුමනි ඔබතුමාගේ සම්බුද්දස්ස සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං සබ්බීති රෝග ගාදෝස මසේස සබ්බන්තරාය බය දුස්සු පිනන්නකන්තං බුද්ධානුභාව පවරේන සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං සබ්බීති රෝග ගාදෝස මසේස නින්දා සබ්බන්තරාය බය දුස්සු පිනං ධම්මානුභාව පවරේන ප්‍රයාසුනා සංසබ්භාව මංගල මුපද්දව දුන්නිමිත්තං සබ්බීති මසේස නින්දා සබ්බන්තරාය බය දුස්සු පිනන්නකන්තං සංඝානුභාව පවරේන සබ්බීති හෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානු සදා සුද්ධි භවන්තු තේ ආකාශට්ඨා චුම්මට්ඨා දේවානා ස්වර්ණාතර ප්‍රාදේශ සභාවට අභියෝග රාශියක් මැද ගරු සභාපතිතුමා ඇතුළු අප සභාව උත්සාහ කළ යුතු වන්නේ ඒ තුල ඇති අවස්ථාවන් සොයාගෙන ඒවා අපේ ඉලක්ක බවට පත් කර ගැනීමයි. ඒ තුලින් ස්වර්ණාතර බලපෑමේ කාර්යික කතා බහට ලක්වන දියුණු සංවර්ධන ප්‍රදේශයක් ලෙස දැකීම මාගේ සිහිනයයි. ඒ සඳහා අපි පළමුව සිදු කළ යුත්තේ එක කණ්ඩායමක් එක අරමුණක් ලෙස කටයුතු කිරීම පමණයි. වාද ભેද බිඳහෙල ස්වර්ණාතර ජනතාවගේ අනාගතය වෙනුවෙන් අපි අද සිටම ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්නවා කාලයක් තිස්සේ බොහෝ දුරට රාජ්‍ය යාන්ත්‍රණය කියන්නේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ ඇත්තටම මේකේ පෙර ගමන් කරුවා. උන් තමයි මේකේ සැලසුම් හදන්නේ. අපි දන්නවා දේශපාලන සැලසුම් හදනකොට ඒ සඳහා වෙන යාන්ත්‍රණය ඒ සඳහා වෙන නිවැරදි මඟ පෙන්වීම කරන්නේ රාජ්‍ය නිලධාරීන්. ඉතින් මම හිතනවා මෙච්චර කාලයක් යම්කිසි කම්කටොළු බාධා තිබුණා නම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා මම හිතන්නේ අද ඉඳන් ඒක ඉවරයි. හැබැයි අපි දන්නවානේ හැමෝම දන්නවා රාජ්‍ය නිලධාරීන් කියන්නේ වැඩ කරන්න ඕන පිරිසක්. ඉතින් අපිත් යම්කිසි දුරකට රාජ්‍ය සේවයට අදාළ වෙන්නේ. ඉතින් වැඩ කරගෙන යනකොට අපි දන්නා දේශපාලන නායකත්වයේ විශේෂයෙන්ම සහයක් වෙනවා. දැන් ඉතින් දේශපාලන නායකත්වයේ මම හිතනවා හොඳ තියෙයි කියලා. ඒ වගේම අපි විශ්වවිද්‍යාලයක් විදිහට මේ ප්‍රදේශයට ලොකු සේවාවක් කරන්න බලාපොරොත්තු වෙන ආයතනයක් අපි. ඒ වගේම දැන් අපේ නිලධාරී මණ්ඩලයේ ඉන්නවා. ඔවුනුත් මේ සඳහා දායකත්වයේ දක්වනවා අනිවාර්යයෙන්. ඉතින් මම අපේ සභාවේ ලේකම්තුමාට කියන්නේ ඔබේ සිහිනය අනිවාර්යයෙන් සැබෑ වෙනවා දකින්නවා.
කියන එක මට විශ්වාසයි. මේ වසර 5 සඳහා විශාල අධිතාලමක් තියෙනවා. සොරණාතොට ප්‍රාදේශ සභා සීමාව තුළ ජීවත් වෙන ගරුවෙක් බඩට පිළිසිඳගත් මොහොතේ සිට මිහිදම් කරන තෙක් සියලුම සුබ සාධක කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට සොරණාතොට ප්‍රාදේශ සභාවේ අභිනවපත් වුණු සභාපතිතුමා ඒ වගේම සභාපතිතුමා මන්ත්‍රී මණ්ඩලයට මම හිතන්නේ සොරණාතොට ජනතාවට සේවය ඉෂ්ට කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මම හිතන්නේ වසර ගණනාවක් දේශපාලන කටයුතු කළා. පහුගිය 2018 වර්ෂයේදී සොරණාතොට ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරපු අපේ ජයලත් සහෝදරයා මම හිතන්නේ සෑහෙන අධ්‍යක්ෂින් ප්‍රමාණයක් සහිත മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරා. එදා තිබුණු පාලනයේ ඇත්තේ විවිධ බාධක මැද ඔහු සභාව තුළ ඉතාමත් හොඳින් සභාවේ හැසිරුණා අපි දැක්කා. ඒ නිසා මම හිතනවා මේ අද සොරණාතොට ප්‍රාදේශ සභාවට පත් වෙලා ඉන්න සියලුම മന്ത്രി තුමාලතුමියත් එක්ක සහෝදරත්වයෙන් මේ සොරණාතොට ප්‍රාදේශ සභා සීමාව තුළ ඉන්න ජනතාවගේ සුඛ විහරණය සඳහා කටයුතු කරන්න මම හිතන්නේ එතුමාට ඒ සඳහා වැඩපිළිවෙලක් ඒ වගේම දැක්මක් එතුමාට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දේශපාලනඥයන් විදිහට ඔබතුමාලා රටේ තිබෙන අර මහචතුමා කිව්වා වගේ කුඩා පරිපාලනයකදී එතකොට ඒකේ සිටින මන්ත්‍රීතුමාලා විදිහට ඔබතුමාලා දන්නවා දේශපාලනඥයන් වුණාම ඒ අයට තිබෙන අපේක්ෂාව කොට්ටාශයේ මිනිසුන්ගේ මේ යහපත සලසන්නේ ඒගේ සංවර්ධනයේ ඒ අය කවදා හරි හොඳ තැනකට ගෙනියන එක තමයි ඔබතුමාලාගේ කාර්යභාරය. ඒක රාජ්‍ය නිලධාරීන් අපිට තියෙන මොකක්ද? රාජ්‍ය නිලධාරීන් අපේ අපේක්ෂාව ඒකම තමයි සරණතර කොට්ටාශයේ මිනිසුන්ගේ ජන ජීවිතේ වඩා යහපත් තැනකට ඉහළ නංවල මේ කොට්ටාශයේ දියුණු කරලා මේ රටේ හොඳ තැනකට ගෙනියන. මොකද සංවර්ධන කාර්යයන් සහ සංවර්ධන ඉලක්ක දර්ශකත් එක්ක බැලුවාම සරණතර කොට්ටාශය කියන්නේ ඇත්තටම ටිකක් පිටිපස්සේ ඉන්නේ. ඒක පිළිගන්න එපා නේද? එතකොට ඒක දිනු කරලා ඉස්සරහට කියන එක තමයි අපි දෙගොල්ලන්ගේම අපේක්ෂාව. හැබැයි අපේ ඒ සඳහා ප්‍රවේශ වීම දෙවිදියක්. කෙසේ නමුත් අපි දෙගොල්ලන්ගේම අරමුණ එකයි. අපි දෙගොල්ලන්ට රැකගන්න දෙකක් තියෙනවා. ඔබතුමාලාට රැක ගන්න තියෙනවා ඔබතුමාලාගේ ඡන්ද පදන. නේද? යම් වෙලේ මේක ගැන හිතන්න වෙනවා. අපිට රැක ගන්න තියෙනවා අපේ රස්සා. ඒ නිසා මේ හැම වෙලේම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ අරමුණත් එකයි. රැක ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි හැමෝටම එකතු වෙලා මේ වැඩේ කරන්න වෙනවා. අපිට ඒකාබද්ධ ප්‍රවේශයක් ගන්න සිද්ධ වෙනවා. මේ සොරණාතොට කොට්ටාශයේ මිනිසුන්ගේ ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙනෙන්න. අවුරුදු 60ක් ගිහිල්ලා අපි සිහිනේ සැබෑ කරගත්තා. මේ සමාජයේ දේශපාලන නායකත්වයේදී. දැන් අපිට තවත් සිහිනයක් තියෙනවා මේ බිඳ වැටුණු රට, කඩා වැටුණු රට යහපත් සමාජයක් දක්වා ඔසවා තබන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට දැන් අපිට ජනතාව වරමක් දීලා තියෙනවා. කාලයක් දීලා තියෙනවා. අන්නේ කාලය තුල අපි උත්සාහ කරනවා උපරිම මැදිහත් වීමක් කරනවා. අන්නේ සිහිනේ කරා යන. අවුරුදු 5කින්ද 10කින්ද කියලා අපි දන්නේ. හැබැයි අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීමක් කැපකිරීමක් කරන්න මා උත්සාහ කරනවා. ඒ වගේම අපේ සභාවේ සියලුම දෙනා එකතු වෙලා ඒ කාර්යය කරන්න උත්සාහයක් ගන්න. හරි ඊළඟට මට මේ දුන්න වගකීම ලේසි පහසු වගකීමක් වෙන්නේ නැහැ. ඒක අමාරු වැඩක්. හැබැයි අපි අමාරු දේවල් තමයි කරන්නේ. අමාරු වැඩ ටික තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි අමාරුවෙන් මේ තැනට ආවේ. ඒ නිසා මේ අපිට ලබා දීලා තියෙන කාලය තුල මේක ඔටුන්නක් විදියට හරි එහෙම නැත්නම් මේක බලයක් විදියට හරි මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මගේ පළවෙනි වැඩේ තමයි මේ සමාජයට ආදරය කිරීම. මිනිසුන්ට ආදරය කරන්න. දෙක ඒ ආදරයත් එක්කම
මගේ උපරිම කැපකිරීම කරන්න තමයි මා උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා අන්නේ කැපකිරීම කරන්න මා බලාපොරොත්තු වෙනවා. ආර්ථික මට්ටමින් අපිට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙනවා තවම. එතකොට අධ්‍යාපනයත් මධ්‍යස්ථව කියවොත් මන් දන්න ධර්මයට නිවැරදි. ඊට පස්සේ සෞඛ්‍ය තත්ත්වයක් අඩුයි. ඊටකොට සමස්තය ගත්තම අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේම අපගේ ආර්ථික මට්ටමින් ගත්තම වියලෝ කලාපේ සොරනාතුර කියන්නේ දුකෙන් හරි කියන්න ඕනි. දේශපාලන අධිකාරීත්වයේ ගොඩාක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. පක්ෂ විවිධ පක්ෂ ඇවිල්ලා තියෙනවා. හැබැයි අර අපේ ලේකම්තුමිය කිව්වා වගේ ප්‍රෙෂර් කරපු යුගයක් තිබුණා. ඒ කියන්නේ කමාන්ඩ් කරනවා මෙහෙම කරන්න. මොකද මෙතුමියන්ලා මෙම ස්ථානයේ පැමිණලා සිටින්නේ මම හිතන්නේ හොඳ උගත් පිරිසක් රාජ්‍යාංශ නියෝජනය කරන්නේ. එතකොට අපි ජනතාවගෙන් එන්නේ. එතකොට අපේ යෝජනා දෙයක් කරනකොට මෙතුමියලාට ප්‍රෙෂර් කරන්නේ නැතුව අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ. මේ වගේ දෙයක් තියෙනවා ලේකම්තුමිය මොකද අපි කරන්නේ? හැබැයි මට සන්තෝෂයි කියන්න අපේ සභාපතිතුමා ෆ්ලෙක්සිබල් ඕනි දෙයකට නම්‍යශීලී නායකත්වයක් දෙනවා. හැබැයි අවශ්‍ය වෙලාවෙදී දැරි තීරණ ගන්න ඕනි නැත්නම් සභාව ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. මට මතක් වෙනවා සභාපතිතුමනි මම 2018 මේ සභාවට ආවේ. එතකොට ওই මහ සභාව තියෙනකොට මම මහ සභාවට සම්බන්ධ වෙනවා. එතකොට මට මතකයි අපේ කීර්ති ජයලත් මහතුමා තනියම නවකපු හඬ. ඇත්තටම කියනවා නම් ඒ වෙනකොට මේ ওই සභාවේ කියන්නේ හොඳම කතිකයක්. ඉතින් මට දැන් හිතෙනවා දැන් ඔබතුමන්ට අවස්ථාව ලැබිලා තියෙනවා සොරනාතර කොට්ටාශේ මුල් පුරවැසියා වෙන්න. දැන් තමයි මම හිතන්නේ සොරනාතර කැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. මෙතුමන්ට මම හිතනවා මෙතුමාගේ ලොකු දැක්මක් තියෙනවා මම ඒක දන්නවා. මම හිතනවා මෙතුමන්ට සොරනාතරට අපේ සභා ලේකම්තුමන් නිතරම අපිත් එක්ක කතා කරනවා මේ කොට්ටාසේ මොන ක්‍රමයකින් හරි අපි ගොඩනගන්න ඕනි කියන ඒක මම හිතන හොඳ ටීම් එකක් දැන් හම්බෙලා තියෙනවා ඔබතුමාට. තරුණ මේ හොඳ පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ රජයේ නිලධාරීන් විදියට අපි ඔබතුමන්ට දිවාරය නොබල අපි සහයෝගය දක්වන්න මම මේක අවස්ථාවක් කරගන්න මතක් කරනවා.